අපි යන දවසේ හොඳට වහිනවා. ඒ නිසා යනකොටත් පරක්කු වෙලා තමයි චෙක් ඉන් වෙන්න ඕනේ හොටෙල් එකට. ඉතින් ඒ කොහොම වුණත් මේ හොටෙල් එකේ මේ වගේ ලස්සන ලොකු ලොබි ඒරියා එකක් තියෙනවා රිසෙප්ෂන් එකත් එක්කම. ඉතින් අනිත් හොටෙල්ස් වල වගේ වෙල්කම් එකක් නෙමෙයි අපිට මෙතනින් අපිට මුලින්ම ලැබෙන්නේ. ඉතින් මුලින්ම ඔයාලට all inclusive wrist band එකක් අතට දානවා ඔයාලගේ පැකේජ් එකට අනුව. ඉතින් ඔයාලා හොටෙල් එකෙන් යන කල්ම ඒ බෑන්ඩ් එක තියාගන්න අවශ්‍යයි. ඉතින් ඒ වගේම ඔයාලට හොටෙල් එකේ ඇප් එක තිබුණොත් හරිම පහසුයි අනිත් අවශ්‍ය දේවල් වලට booking reservations දාගන්න. ඉතින් මම ඒ ගැන වීඩියෝ එකේ ඉස්සරහට ඔයාලත් එක්ක මේ දේවල් කියන්නම්. ඉතින් ඔයා රිව් හොටෙල් එක අහුන් ගාලා යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඔයාලට මේ වීඩියෝ එකේ අපේ එක්ස්පීරියන්ස් එක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඒ නිසා වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම වීඩියෝ එක බලන්න කියලා මතක් කරන අතර ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ වීඩියෝස් බලන්නේ channel එක subscribe කරන්නේ නැතුව නම් ඒකෙන් වෙන්නේ අපේ channel එකෙන් දාන අලුත්ම වීඩියෝස් මග යන එක. ඉතින් වීඩියෝ එක බලන්න කලින් හැමෝගෙම ගොඩක් ආදරෙන් ඉල්ලනවා channel එක subscribe කරලා වීඩියෝ එක බලන්න එකතු වෙන්න කියලා. ඉතින් මම ඔයාලට කිව්වනේ මේ හොටෙල් එකේ අනිත් හොටෙල්ස් වල වගේ වෙට් ටවල් එකත් එක්ක වෙල්කම් ඩ්‍රින්ක් එකක් වෙනමම ලැබෙන්නේ නැහැ. ඔයාලට රිස්ට් බෑන්ඩ් එක දැම්මට පස්සේ 3 ඉඳලා 5 දක්වා දෙන ස්ටැක් එකට ගිහිල්ලා කන්න බොන්න පුළුවන්. එහෙමත් නැත්නම් ලොබි ඒරියා එකේම තියෙන නුවර බායකට ගිහිල්ලා වුණත් හොට් හරි එහෙම නැත්නම් කූල් හරි ඕනම දෙයක් බොන්න පුළුවන්. ඒ නිසා වෙනමම වෙල්කම් එකක් කරන්නේ නැහැ. ඉතින් අපේ රූම් එක සුපීරියර් ජූනියර් සර්ට් කැටගරි එකේ රූම් එකක්. ඉතින් මේ අනිත් රූම් කැටගරිස් වෙනස් වෙනවා. ඒ අදාළ රූම්ස් වලට දීලා තියෙන ෆැසිලිටිස් උත් එක්ක. ඉතින් දැන් මේ ඔයාලා දකින්නේ වොෂ්රූම් එක. ඉතින් බාත් ටබ් එකක්, 2 ඩබල් බෙඩ්ස්, ඒ වගේම සෝෆා බෙඩ් එකක්, සෙට්ලයිට් ටීවී, ෆ්‍රී මිනි බාර්, බල්කනි එක, සී විව් එකත් එක්ක වගේ දේවල් තමයි මේ රූම් එකේ ලැබිලා තිබෙන ෆැසිලිටිස්. ඉතින් ඒවා වීඩියෝ එකේ ඉස්සරහට ඔයාලා දකින්න පුළුවන්. ඉතින් ඒ වගේම තව දෙයක් කියන්න අවශ්‍යයි. AC එක බල්කනි එකේ හරි ටෙරස් එකේ හරි දොර ඇරියාම ඔටෝමැටිකලි ඕෆ් වෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට ටෙරස් එකේ ඔයාලට තුවාලයක් හරි ස්විම් සූට් එකක් හරි වේල ගන්නත් ඔන්න ක්ලෝත් ලයින් එකකුත් දීලා තියෙනවා. ඉතින් ඇත්තටම මේක හරිම පහසුවක්. ඉතින් මේ දේත් විශේෂයෙන් කියන්න ඕනේ රූම් එකේ බල්කනි එකේ දොර වහලා තිබ්බේ නැත්නම් AC එක ඔටෝ ඔෆ් වෙනවා කියලා මම කලින් ඔයාලට කිව්වනේ. ඉතින් මේ දේ වෙලා විනාඩි 5ක් වගේ යද්දි මුළු පොළොවම මොප් කරලා වගේ තෙත් වෙනවා. ඉතින් ඒකට එයාලා හේතුව කියන්නේ ට්‍රොපිකල් ක්ලයිමේට් එකක් නිසා ඇතිවන හයි හියුමිඩිටි එක කියලා. බබා ඉන්නේ හින්දා ඇත්තටම ඒක ඇත්තටම අපහසුතාවයක් වුණා. මොකද ෆ්ලෝ එක වෙට් වෙන්න බෑනේ. ඉතින් ඒ විතරක් නෙමේ ගොඩක් හොටෙල්ස් වල ප්‍රොවයිඩ් කරන common basic amenities list එක ඒ හොටෙල් එකේ සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ නිසා අපිට සැරෙන් සැරේට රිසෙප්ෂන් එකට කෝල් කර කර මේ දේවල් on request service එකෙන් ඉල්ලන එක අපිව සෑහෙන අපහසුතාවයට පත් කළා. ඒ ලිස්ට් එක මම රිප්ලයි කරන්න අවශ්‍ය කෙනෙක් දැනුවත් වෙනවා අහනවා නම් කමෙන්ට් එකක් දාන්න. යන කෙනෙක්ට මේ දේවල් කෝල් කර කර ඉල්ලන එක අපහසුතාවයට පත් වෙනවා කියලා හිතනවා නම්. ඉතින් දැන් මේ ඔයාලා දකින්නේ අපිට ලැබෙන රූම් එකේ බල්කනි එකේම නැත්නම් ටෙරස් එකේ සී විව් එක. ඉතින් ඇත්තට මෙතනට ගොඩක් දේවල් පැහැදිලිව පේනවා. ඉතින් හොටෙල් එකේම වගේ බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් කෑම ගැන විස්තර කළොත් අපේ එක්ස්පීරියන්ස් එක කෑම රසයි. නමුත් විවිධත්වයක්. ඒ කියන්නේ අලුත් රෙසිපීස් වගේ දේවල් තිබුණේ නැහැ. බබාලට කෑම ගැන හොටෙල් එකට යන්න කලින් මම ඇහුවම කිව්වේ ලයිව් කුකින් ස්ටේෂන් එකකින් හදාගන්න රික්වෙස්ට් කරන්න කියලා. ඒත් ඇත්තටම අපිට දවස්වල එකකවත් රික්වෙස්ට් කරන්න බැරි තරමට චෙෆ්ලා මාරම බිසි. ඉතින් මම දන්නේ ඒක ඔයාලට කොහොම වෙයිද කියලා. ඒත් මේ හොටෙල් එකට එන ගෙස්ලා කැටගරි එකෙන් ලොකම කැටගරි එක වෙන
honeymoon couples, young girls and boys ගෙස්ලා ගොඩක් දෙනෙක් වෙනුවෙන් තියෙන food menus තමයි තිබුණේ. ඉතින් මේ මම කතා කළේ අපේ experience එකනේ අපි hotel එකේ නැවතුණු දවස්වල අපිට ලැබුණු food menus ගැනනේ. හැබැයි ඔයාලා යන දවසක ඒ කියන්නේ ඉස්සරහට මේ menusම තියෙන එකක් නැහැ. සමහර විට වෙනස් food menus අලුත් recipes තියෙන්නත් පුළුවන්. එතකොට බා ආෆ්ටර් හවර්ස් වලත් රෑට බඩගින්නක් කෙනෙක්ට හැදුනොත් හරි කන්න බොන්න තියෙනවා. මෙතන ඕපනින් හවර්ස් වෙන්නේ රෑ 10 ඉඳලා උදේ 7 වෙනකම්. ඉතින් එහෙනම් දැන් පැය 24ම කන්න බොන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරන හරි දැනගන්න කැමති කෙනෙක්ට හරි මං හිතනවා ඒ රහස දැන් දැනගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඉතින් කවුරුත් පැහැදිලිව නොකියන මේ වගේ ටිප්ස් ඒ වගේ දැනුම ෂෙයා කරගන්න දැනගන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ඒකට ඔයාලට කිසිම වියදමක් යන්නේ නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ අපිව subscribe කරලා, like කරලා, bell icon එක click කරලා තියාගන්න. මේ වගේ ඉස්සරහට එන වීඩියෝස් උත් බලන්න. ඉතින් මට තව කියන්න අවශ්‍ය විශේෂ දෙයක් තමයි මෙහි room service නැහැ. මම ඒක යන්න කලින් හොටෙල් එකෙන් චෙක් කරපු නැති වැදගත් කාරණයක් තමයි මම ඔයාලට කිව්වේ. මම ඒක ඇත්තටම අහුවේ නැත්තේ මම ගිහපු ගොඩක් හොටෙල්ස් වල ඒ සර්විස් එක ලැබුණ නිසා. නමුත් පොඩි බබෙක් ඉන්න පේරන්ට්ස් ලට හරි වැඩිහිටි වයසක කෙනෙකුට හරි හදිසි අවස්ථාවකට room service එක කොච්චර වැදගත්ද කියලා ඇත්තටම ඒ අවශ්‍ය අය දන්නවා. ඉතින් සර්විස් එක නැතිවීම නිසා ගොඩක් අපහසුතාවලට පත් වෙනවා අපි දැක්කා. නමුත් හොටෙල් එකේ මේ දේ ලබා නොදීම ගැන කරුණු දැක්වීම ඇත්තටම සෑහීමකටපත් වෙන්න බැහැ වගේම ඒ ගැන කනගාටුයි.
ඉතින් දැන් මේ ඔයාලා දකින්නේ හොටෙල් එකේ ලොබි ඒරියා එක ළඟම තියෙන gift shops. ඉතින් මෙතනින් ඔයාලට අවශ්‍ය කරන souvenirs, gifts වගේ දේවල් අරගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඔන්න ඔයාලට Japanese එහෙම නැත්නම් Chinese වගේ කන්න ආස නම් ඔයාලා මේ දකින Asian restaurant එකට යන්න පුළුවන්. ඉතින් ඔයාලට මම වීඩියෝ එක මුලම කිව්වනේ හොටෙල් එකේ app එකෙන් booking දාන්න පුළුවන් කියලා. ඉතින් මේ restaurant එකටත් app එකෙන් reservations දාන්න පුළුවන්. ඉතින් ඉඩකඩ නම් මෙතන සීමිත වෙන නිසා ඔයාලා අනිවාර්යයෙන්ම app එකෙන් reservations දාන්න අවශ්‍යයි. ඉතින් opening hours වෙන්නේ dinner එක first sitting එකේ හවස 6:00 ඉඳලා රෑ 8 වෙනකම් තියෙනවා. එතකොට second sitting එක 8:00 ඉඳලා රෑ 10 වෙනකම් තියෙනවා. ඊළඟට මේ දකින්නේ Italian restaurant එක. Asian restaurant එකට පස්සේ තමයි ඔයාලට හම්බ වෙන්නේ මේ දකින්නේ එක. ඉතින් ඒකටත් අර වගේම reservations දාන්න අවශ්‍යයි. ඒ වගේම Asian restaurant එකේ opening hoursම තමයි Italian restaurant එකටත් තියෙන්නේ. ඉතින් නමුත් මම කියන්නම් dinner එක first sitting එක 6:00 ඉඳලා 8 වෙනකම්, second sitting එක 8:00 ඉඳලා රෑ 10 වෙනකම්. ඉතින් හොටෙල් එකේ ලොකු අවුට්ඩෝර් වගේම ඉන්ඩෝර් ඩයිනින් ඒරියා එකක් තියෙනවා. ඉතින් ඒක නිසා හරිම නිදහසේ හොඳට ඉඩපහසුකම් ඇතිව මීල් එක එන්ජොයි කරන්න ලැබීම පෞද්ගලිකව මම ගොඩක් සතුටු වෙන කාරණාවක්. ඉතින් මේ දකින්නේ ඔයාලා එයාලගේ මේන් රෙස්ටෝරන්ට් එක රිටිපන සහ සිලෝන්. ඉතින් ඕපනින් හවර්ස් වෙන්නේ බ්‍රෙක්ෆාස්ට් නම් උදේ 7 ඉඳලා 10 වෙනකම්, ලන්ච් එක 12:00 ඉඳලා හවස 3 වෙනකම්, ඩිනර් එක 6:00 ඉඳලා 10 වෙනකම්. එතකොට යාලගේ ග්‍රිල් රෙස්ටෝරන්ට් එක තමයි මේ ඔයාලා දකින්නේ. මේකේ ඕපනින් හවර්ස් වෙන්නේ මේ විදිහට. කොන්ටිනෙන්ටල් බ්‍රෙක්ෆාස්ට් එක උදේ 10 ඉඳලා 12 වෙනකම්. එතකොට ස්නැක් එක හවස 3 ඉඳලා හවස 5:00 වෙනකම්. ඉතින් ඒ වගේම එයාලගේ පූල්ස් 3ක් තියෙනවා. එකක් ඇඩල්ට්ස් ඔන්ලි වගේම කිඩ්ස් පූල් එකක් තියෙනවා. ඒත් එක්කම වගේ එතන තියෙනවා අවුට්ඩෝර් කිඩ්ස් ප්ලේ ඒරියා එකක්.
ඉතින් මේ ඔයාලා දකින්නේ ලොබි එකේ තියෙන නුවර බාර් එක. මෙතන ගන්න පුළුවන් දේවල් මේ බෝඩ් එකේ මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් මේ දකින්නේ ජිම් එක. ඊට පස්සේ එහා පැත්තේ තමයි තියෙන්නේ ස්පා එක. ජිම් එක ඔයාලට ෆ්‍රී යූස් කරන්න පුළුවන්. එතකොට ස්පා එකේම තමයි සෝනා එක වගේම ජකුසි එක තියෙන්නේ. ඉතින් ඒ දෙවලට ඔයාලට ෆ්‍රී යූස් කරන්න පුළුවන්. නමුත් ඇප් එකෙන් කලින්ම රිසර්වේෂන්ස් දාගන්න අවශ්‍යයි. ඉතින් සෝනා එකට වගේම ජකුසි එකටත් ස්විම් සූට් අවශ්‍යයි. ඉතින් ඒ වගේම තව ඔයාලට කියන්න අමතකුණ දෙයක් තමයි හොටෙල් එකෙන් චෙක් ඉන් වෙනකොටම ඔන්න ඔයාලට රිසෙප්ෂන් එකෙන් දෙන එන්ලොප් එකේ ෆ්‍රී Wi-Fi access සහ pool towels වලට token cards දීලා තියෙනවා. එතකොට එයාලගේ ලොබි එකේ තියෙන බාර් නුවර එකට අමතරව බාර් සැලොන් එකක්, ඩිස්කෝ, එතකොට පූල් බාර්, ෆ්ලැමින්ගෝ එකක් තියෙනවා ඩ්‍රින්ක්ස් එන්ජොයි කරන අයට.
ඉතින් මේ දකින්නේ හොටෙල් එකේ ප්‍රයිවට් බීච් ඒරියා එක. ඉතින් බීච් එකට යන්න කැමති අයට වගේම ෆොරින් ගෙස්ලට මේ හොටෙල් එකේ ප්‍රයිවට් මේ බීච් ඒරියා එක බෙස්ට් එන්ටර්ටේන්මන්ට් ඇක්ටිවිටි එකක් කියන්න පුළුවන්. ඉතින් මේ දකින්නේ එයාලගේ එන්ටර්ටේන්මන්ට් ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් නයිට් ලයිෆ් එක එන්ජොයි කරන්න කැමති ගෙස්ලට ඔන්න හොඳම හොටෙල් එකක් තමයි අයිඩියල් ප්ලේස් එකක් මේ රිව් හොටෙල් එක අහුන්ගල්ල. ඉතින් ඒ වගේම මේ එන්ටර්ටේන්මන්ට් ප්‍රෝග්‍රෑම්ස් ගැන ඔයාලට මේන් රෙස්ටොරන්ට් එකට ඇතුල් වෙන තැන මෙන්න මේ වගේ එයාලා මේ විදිහට ඉන්ෆෝම් කරලා තියෙනවා මොනවද තියෙන ප්‍රෝග්‍රෑම්ස් කියලා. ඉතින් ඊට අමතරව ඔයාලට රිව් තීටර්, රිව් ෆන්, රිව් ලෑන්ඩ්, රිව් ආර්ට් මේ වගේ එන්ටර්ටේන්මන්ට් ප්‍රෝග්‍රෑම්ස් ගැන වැඩි විස්තර ඔයාලට ඇප් එකෙන් දැනගන්න පුළුවන්. ඉතින් මේ ඔයාලා දකින්නේ රෑට හොටෙල් එකේ තියෙන පෙනුම. ඇත්තටම මේ හොටෙල් එක රෑට හරිම ලස්සනයි. ඉතින් මේ හොටෙල් එකේ එක්ස්පීරියන්ස් එකත් හැමදේම බැලුවම මට හිතුනේ මේ තැන ඇත්තටම ගොඩක් චූටි බබාලා ඉන්න ෆැමිලිස් වගේම වැඩිහිටි වයසක අයටත් වඩා හොඳම තැනක් වෙනවා හනිමූන් කපල්ස් වලට, නිව්ලි මැරිඩ් කපල්ස් වලට, young girls and boys ලට තමයි ඇත්තටම මේ රිව් අහුන්ගල හොටෙල් එක best place වෙන්නේ කියලා. ඉතින් මේ හොටෙල් එක ගැන අපේ එක්ස්පීරියන්ස් එක මම හිතනවා ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයත් මේ හොටෙල් එකට එන්න බලාපොරොත්තු වෙනවා නම් එහෙම නැත්නම් මේ හොටෙල් එක ගැන දැනගන්න කැමති නම් ඉතින් ඒ කොහොම වුණත් ගෙස්ලගෙන් ගෙස්ලට එන්ජොයි කරන විදිය අනුව එක්ස්පීරියන්ස් එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක නැරඹුව ඔයාලට බොහොම ස්තුතියි. ඉතින් අපේ YouTube channel එක ඔයා තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් ඔයාලගේ යාළුවෝ අතරත් අපේ YouTube channel එක share කරන්න අමතක කරන්න එපා. ඉතින් නැවත මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙයි. අදට ගිහිල්ලා එන්න. ඔයාලට සුබ දවසක් වේවා.